ලෝකයේ පිහිසුනම තැන කිව්වොත් ඔයාගේ මතකෙට එන්නේ මොකද්ද? මිනිමරුවන්, උරිරු අපරාධකරුවන් පිරුණු අඳුරු හිරගෙවල් වෙන්න ඇති. හැබැයි අද මේ කතා කරන්න යන්නේ කිසිම වරදක් නොකළ ජීවිතේ පාට දකින්න ඕන වයසේ අහිංසක පුංචි දරුවෙක් Tamanගේ මුල්ම කාලය ගෙවන ලෝකේ අඳුරුම තැනක් ගැනයි. මේ ඉන්නේ සතෙක්වත් වෙනත් අමනුස්සෙක්ක් නෙවෙයි. මේ ඉන්නේ අතිශයින්ම අසරණ වෙච්ච උසගින්නේ මිරිකෙන ලෝකයා විසින් අමතක කරපු පුංචි දරුවන් පිරිසක්. බලන්න මේ මොනතරම් අවාසනාවන්ත හදවත ගල් කරවන දර්ශන කිහිපයක්ද. නිදහසේ දුව පනින්න අම්මගේ තුරුලේ සතුටින් ඉන්න ඕන වයසේ මේ දරුවන්ට අද ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ හිරගෙදරක අඳුරු කූඩුවක් ඇතුලේ සීතල බිම මත. මේක ඇත්තටම ඉතාමත් අමානුෂික සහ දරුණු ඛේදවාචකයක්. අද මම මේ වීඩියෝෙන් ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ පුංචි දරුවන්ට මේ වගේ බිහිසුණු තැනකට එන්න සිද්ධ වුණේ ඇයි? ඒ වගේම මේ ළමයි මෙහෙම හිර කරලා තියන්න තරම් මේ අය කරපු වැරද්ද මොකද්ද? මේ ළමයිගේ අනාගතේ මොන වගේ එකක් වෙයිද? මේ බන්ධනාගාරයේ වර්තමාන තත්ත්වය ඇත්තටම කොහොමද? ඒ වගේම මේ අසරණ දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ වෙනකොට අරගෙන තියෙන පියවර මොනවද? ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේ ළමයිගේ දෙමාපියන් මේ ගැන හොයලා බලන්නේ නැද්ද කියලා. අනේ හැම ප්‍රශ්නයකටම උත්තරය හොයාගන්න මේ වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ වගේ අසරණ ළමුන් සම්බන්ධව කරපු මේ වගේ සංවේදී සහ සත්‍ය ගවේෂණාත්මක වීඩියෝවක් ඔයාලා මීට කලින් කවදාවත් දැකලා නැතුව ඇති. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ දරුවන්ට මේ තත්ත්වයට වැටෙන්න මුල්ලුණු අඳුරු පැත්ත අපි දකින්න ඕනේ. මේ ළමයින්ගෙන් ගොඩක් දිනට Tamanගේ කියලා අම්මෙක් තාත්තෙක් නැහැ. පවුලේ උණුසුම අහිමි වෙලා පුංචි කාලයේම මේ දරුවෝ තල්ලු වෙලා තියෙන්නේ මේ මහා පොළවට. ඒ කියන්නේ වීදි ජීවිතයට. නිවසේ ආරක්ෂාවක් නැති තැනක අනාථ වුණු මේ පුංචි ජීවිත පාරට වැටුනහම මේ සමාජයේ ඉන්න නපුරු මිනිස්සු ඒක යාළගේ වාසියට හරවා ගන්නවා. මොකද මේ පුංචි දරුවන්ට ලෝකය ගැන කිසිම තේරුමක් නැහැ. අන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න අවට ඉන්න ජාවාරම්කරුවන් මේ අහිංසකයන්ව පාවිච්චි කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වලට, කුඩා සොරකම් වලට, සමාජය පිළිකුල් කරන අඳුරු වැඩවලට මේ දරුවන්ව පාවිච්චි කරනවා. මොකද බඩගින්නට අහුණු මේ පුංචි අයට ජීවත් වෙන්න වෙනත් මගක් නැහැ. අපරාධකරුවන්ගේ අනට කීකරුවෙමින් මේ ළමයියේ නීති විරෝධී දේවල් කරන්න ගිහින් අන්තිමට අහුවෙන්නේ පොලිසියට. පොලිස් අත්අඩංගුවට පත්වන මේ දරුවන්ව වැඩිහිටි අපරාධකරුවන් සමග මේ සෙබූ බන්ධනාගාරයේ වැනි පිහිසුණු තැන්වලට කොටු කරනවා. ඒක තමයි මේ ඛේදවාචකයේ පළමු පියවර. දැන් හිතලා බලන්න මේ බන්ධනාගාරයේ ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ සිරගෙදර එක පැත්තක ඉන්නවා මිනිමරුවන්, දරුණු පාතාල සමාජකයන්, බරපතල අපරාධකරුවන්. මේ දරුවන්ට ඉන්න සිදු වෙලා තියෙන්නේ ඒ අයට හරිම ආසන්නයෙන්, ඒ වගේම බිහිසුණු වටපිටාවක. දවස පුරාම මේ පුංචි ළමයි අහන්නේ මොනවද? දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියා, පොලිසිය එක්ක කරන මාරාන්තික ගැටුම්, පාතාල කල්ලි අතර සිද්ධ වෙන මාරාන්තික ගැටුම් සහ කන්න ආවරණය කරගත යුතු තරම් අශෝභන වචන. මේ දරුවන්ගේ කන්වලට දවස පුරාම වැටෙන්නේ විසකුරු වචන විතරයි. දරුවෙක් කුඩා කාලේ දකින්න ඕන ලස්සන ලෝකය මේක නෙවෙයි. පාසලක්, ගුරුවරයෙක්ගේ ආදරය, මඟ පෙන්වීමක් මේ දරුවන්ට නැහැ. හරි වැරද්ද කියලා දෙන්න අම්මෙක් තාත්තෙක් ඇත්තටම නැහැ. සාමාන්‍ය ගෙදරක ආදරය මැද හැදෙන දරුවෙක් දකින්න ලෝකේ නෙවෙයි මේ දරුවන් දකින්නේ. මේ බන්ධනාගාරය ඇතුලේ මේ පුංචි මොළවලට කවාගෙන යන්නේ ප්‍රචණ්ඩත්වය විතරයි. උදේ නැගිට්ට මොහොතේ පටන් රෑ නිදා ගන්නකම් මේ දරුවන් දකින්නේ අඳුරු මිනිමරුම් කතා සහ වෛරය විතරයි. මේ වගේ පරිසරයක හැදෙන දරුවෙක් කවදා හරි මේ හිරගෙදරින් නිදහස් වුණත් සමාජයකට යයි කියලා ඔයා හිතනවද හොඳ මිනිහෙක් වෙලා? නැහැ. ඔහු එළියට එන්නේ තවත් දරුණු අපරාධකරුවෙක්, මිනිමරුවෙක් විදිහටයි.
ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය කියන්නේ සම්පූර්ණයෙන්ම අඳුරට ගිලුණු කිසිම එළියක් නැති මරව ගුලක්. මේ බන්ධනාගාරය ඇතුලේ මෙච්චර පුංචි ළමයි පිරියන්න තවත් ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි නීති පද්ධතියේ පවතින දැඩි ප්‍රමාදයන්. මේ විදිහට හිර වෙලා ඉන්න බහුතරයක් දෙනාගේ වරදක් තාම නිල වශයෙන් තහවුරු වෙලා නැහැ. නඩු විභාග අවුරුදු ගණනක් කල් ගියාම කිසිදු විනිසුරුවරෙක් හමුවට නොගොස් නීතියේ පිහිටක් නැතුව මේ අසරණ දරුවන් අවුරුදු ගණනක් හිරගෙවල් වල දුක් විඳිනවා. අන්න ඒ විදිහට නීතියේ පිහිටක් නැතුව මේ දරුවන් සිරකූඩු ඇතුලේ හිරවීම නිසා ඔවුන්ගේ මුළු අනාගතයම අඳුරට වැටෙනවා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ අමානුෂික තත්ත්වය ගැන වරින් වර දැඩි ලෙස හඬනගමින් රජයට දැඩි ලෙස බලපෑම් කරත් අදටත් මේ තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබා දෙන්න පිලිපීන රජයට හෝ බලධාරීන්ට බැරි වෙලා තියෙනවා. බන්ධනාගාර පද්ධතියේ දැඩි දූෂණ සහ දේශපාලන උදාසීනකම නිසා මේ වගේ බරපතල මානුෂීය ගැටලු දිනෙන් දින තවත් බරපතල අතට හැරෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන ලොකු මිනිසුන්ගේ වැරදිවලට අද අන්තිමට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ කිසිදු වරදක් නොකළ අහිංසක පුංචි දරුවන්ටමයි. ලෝකේ විවිධ රටවල් වල මිනිස්සු මේ වීඩියෝ එක දැකලා ලොකු කම්පනයකට පත් වුණා. ඇත්තටම මේ මුඩුක්කුවක්ද නැත්නම් හිරගයක්ද කියලා එයාලා ප්‍රශ්න කළා. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා මේ බන්ධනාගාරවල පවතින අමානුෂික තත්ත්වය ගැන කතා කරන්න පටන් ගත්තා. බන්ධනාගාරවල අධික තදපදය දරුවන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් සහ නීතිමය පද්ධතියේ පවතින දෝෂ ගැන දැන් ලෝකයේ පුරාම කතිකාවක් හැදිලා තියෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ මොහොතේ මේ තත්ත්වය වෙනස් වෙලා නැහැ කියන එකයි. අපි හැමෝම ජීවිතේ ලස්සන පැත්ත දකිනකොට මේ මහ පොළවේ තවත් තැනක මේ වගේ අඳුරු නිරයක් තියෙනවා. වැරද්ද කරන්නේ ලොකු මිනිස්සු වුණත් ඒකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක පුංචි දරුවන්ට. මේ වීඩියෝ එකේ මේ දරුවන්ගේ අනාගතය දකිනකොට මේ විදිහට අසරණ වෙලා තියෙන හැටි දකිනකොට ඔයාගේ හදවතට මොකද්ද දැනෙන්නේ? ඇත්තටම අපේ රටේ මේ වගේ අවාසනාවන්ත දේවල් දකින්න නැති එක ගැන අද අපි කොච්චරනම් සතුටු වෙන්න ඕනේද? මේ වගේ දරුවන්ට අනාගතයක් ලබා දෙන්න ලෝකේ බලධාරීන් කරන්න ඕන නියම පියවර මොකද්ද? ඔයාගේ හිතට දැනුණු දේ ඔයාගේ අදහස පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම සටහන් කරලා යන්න. ඒ වගේම දැනුමෙන් සහ කුතුහලෙන් පිරුණු මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න සිතියමෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ කුතුහලෙන් පිරුණු වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.